අපේ ස්වාමීන් වහන්සේ පංච නීවරණ හා උපක්ලේශයන් අප හඳුනාගත්තා. මේවායින් බැහැර වෙලා සමාධිමත් සිතක් ඇති කරගනු පිණිස වැඩිය යුතු භාවනාව පිළිබඳවයි මා මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ. ස්වාමීන් වහන්සේ මෙහෙමයි නෝනා. දැන් අපි පංච නීවරණ හඳුනාගත්තනම් අර උපක්ලේශ ධර්මයන්ගේ අනතුරු හඳුනාගත්තනම් නිරතුරුව භාවනාවට වාඩි වෙද්දී ප්‍රසන්න ස්වභාවයකින්, ප්‍රසන්න මනසකින්, ප්‍රසන්න සිනහවකින්, ප්‍රසන්න ශරීරයකින් වාඩි වෙන්න ඕනි කියන කාරණය හඳුනාගත්තනම් හිතේ සමාධිමත්භාවය ප්‍රගුණ කිරීම සඳහා නොවනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රයක් තමයි ආනාපාන සති සූත්‍රය. ඒතොර මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපි ඇති කරගන්නේ මේ රූපාවචර ධානය සහ අරූපාවචර ධානය. මේ ආනාපාන සති භාවනාවට අදාළව මේ රූපාවචර අරූපාවචර ධානයන් පිළිබඳ මේ දැක්ම නොවනා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව දඹදිව තිබ්බා. ඒතොර මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා ළඟට අපේ බෝධිසත්වයෝ ගිහිල්ලා ඉගෙන ගන්න මේ ධර්මය තමයි. නමුත් මේ ධර්මයේ නිවන් මාර්ගය උදෙසා ගලප ගන්න දන්න කෙනෙක් එදා හිටියේ නැහැ. ඒගොල්ලෝ රූපාවචර අරූපාවචර ධානය සකස් කරගෙන මෙතන තමයි නිවන නැත්තම් නිරෝධය කියලා හිතුවේ. දුකෙන් නිවීම මෙතන කියලා තමයි හිතුවේ. නමුත් අපේ බෝධිසත්වයෝ මෙතෙන්ට ගිහිල්ලා දැක්කා මේක කවදාකවත් දුකෙන් මිදීමක් නෙමේ, මෙතන තියෙන වේදනාවේ ආස්වාදයක් කියලා. ඒ නිසා අවසානයේ අහනවා ආලාර කාලාම ගුරුවරයාගෙන්, උද්දකරාම පුත්‍ර ගුරුයාගෙන් මීට වඩා දෙයක් ඔබ ළඟ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා මීට වඩා දෙයක් මගේ ළඟ නැහැ. ඊට පස්සේ තමයි බෝධිසත්වයෝ මේවා හැරදාලා යන්නේ. ඒ හැරදාලා ගිහිල්ලා සම්මා සම්බෝධිය අවබෝධ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති මේ ධ්‍යාන භාවනාව නෝනා විදර්ශනාව නුවණ මතු කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙන දිශාවකට මේක අරන් ගිහිල්ලා අපිට පෙන්වන්නේ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට අර ජයශ්‍රී මහා බෝධිමූලේ වාඩි වෙලා අර ලේ මස් සම් මැට නහර වියලේවා මන් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ බුදුරජාණන් වහන්සේ සමවදින්නෙත් ඔය ආනාපාන සති භාවනාවටමයි මුලින්ම. ඒ ආනාපාන සති භාවනාව තුළ ධ්‍යාන මට්ටම් සකස් කරමින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කර අවශ්‍ය විදර්ශනා නුවණට යන්නේ. ඒ වගේම පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ සැතපීලා අවසාන හුස්ම ටික අවසාන විඥානීය නිවී යන මොහොතේ තමා තුළින්ම ඒ අවසාන සමවදින්නේ මේ ආනාපාන සති භාවනාවටමයි. ඒ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට සමවැදිලා අරූපාවචර ධ්‍යාන සම්වැදිලා නිරෝධ සමාපත්තියට මොහොතක් සම්වැදිලා ආයිමත් ඒ සමාපatti සුවයෙන් පහළට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරන මොහොතේ පිරිනිවෙන මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවිතයට එකතු කළා වූ ශ්‍රේෂ්ඨ උත්තම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඒ වගේම අපේ සමාජයේ යම් මතයක් තියෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යාන මට්ටම් සකස් කර ගැනීම අදිෂ්ඨානය කරලා කරන්න පුළුවන් කියන කාරණයක්. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් S2 පියාගෙන පළවෙනි ධ්‍යානය ඒ වගේ අදිෂ්ඨානය කිරීමෙන් ධ්‍යාන ශක්තිය නැති කරගන්න පුළුවන් කියලා මතයක්. නමුත් ඒ මතය සූත්‍රගත ධර්මයේ සම්පූර්ණයෙන්ම පටහැනි. එවැනි අදිෂ්ඨානයක් තුලින් ධ්‍යාන සකස් කරගන්නවා කියන කාරණයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයන් සමාජයේ තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක වචනකින්වත් මම විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් ධර්මානුකූලව ආනාපාන සති සූත්‍රයට ඒක අදාළ වෙන්නේ නැහැ ඒ ක්‍රමවේදයන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරගෙන ආනාපාන සති භාවනාව තුල හිත සමාධිමත් කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ. ආනාපාන සති භාවනාවත් විදර්ශනා භාවනුත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මොකද කායානුපස්සනාව වඩද්දි, අසුභය වඩද්දි, පිළිකුල වඩද්දි, මරණානුස්සතිය වඩද්දි, එහෙම නැත්නම් මෛත්‍රිය බුද්ධානුස්සතිය වඩද්දි මේ සෑම දෙයක්ම වඩන්නේ එක්කෝ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයේ අනිත්‍යභාවය දකිමින්. රූපය අරමුණු කරගෙන තමයි මේ භාවනා සියල්ල වැඩෙන්නේ. රූපය අරමුණු කරගෙන. නමුත් ආනාපාන සති භාවනාවේ තියෙන සුවිශේෂීභාවය කියන්නේ නෝනා මේක රූපය අරමුණු කරගෙන කරන්නා වූ භාවනාවක් නෙමෙයි. ආනාපාන සති භාවනාව හුස්ම අරමුණු කරගෙනයි කරන්නේ. තේරෙනවද? හුස්ම අරමුණු කරගෙන භාවනාව තමයි ආනාපාන සති භාවනාව. අනිත් සියලුම භාවනාවන් නිරතුරුවම රූපය අරමුණු කරගෙන රූපය අසුරු කරගෙනයි කරන්නේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාවේ අපේ පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ හුස්ම කියන කාරණේට. ඒ වගේම ආනාපාන සති භාවනාව වඩන්න ඉස්සෙල්ලා කොන්දේසි කීපයක් පනවන්න වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි ආනාපාන සති භාවනා කරන කෙනා හිතීම තහනම්. ඒක පළවෙනි කොන්දේසිය. හිතන්න බෑ. නුවණින් මෙනෙහි කරන්න බෑ. දැන් අනිත් භාවනාවන් වල අපි හිතනවා නුවණින් මෙනෙහි කරන රූපය මෙහෙමයි කියගෙන. නමුත් ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම්.
ඒක පළවෙනි කොන්දේසිය. මොනම හේතුවකවත් හිතන්න බෑ හිතන මොහොතේම අපේ විතාර විචර්ක ශක්තිමත් වෙලා සමාධිය අපෙන් බැහැර වෙනවා. ඒ නිසා නිරේතුරුවම ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි කර යුත්තේ. දැන් ඔබ කියන හිතන්නකො හිතීමයි දැකීමයි කියන්නේ ලොකු පරතරයක් ඈ. දකින්නවා කියන්නේ පස්සේ. දැක්කා. හිතනවා කියන්නේ පස්සේ දැන් තෘෂ්ණාවෙන් තෙත් කරලා. ඒ කියන්නේ විතර්ක සකස් කරගෙන. ඒතකොට දැක්කා හිතුවා කියන්නේ ලොකු පරතරයක් තියෙන තැන් දෙකක්. ඒ නිසා ආනාපාන සතියේදී හිතීම තහනම් දැකීම පමණයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියේදී සිතීම තහනම් දැකීම පමණයි යනුවෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා. එසේ කොන්දේසියක් පනවා ගන්නේ ඇයි ස්වාමින් වහන්සේ? මනස එක්තරා අවස්ථාවකට ගන්න සකසා ගන්න තැන. දැන් සකසා ගන්නයි අපි මේ කොන්දේසිය දාන්නේ. මේ මම දාන කොන්දේසියන්නේ බුදුරජාණන් වහන්සේගේ. ඒතකොට මේ සිතීම තහනම් දෙවෙනි කාරණේ තමයි ආනාපාන සති භාවනාවෙන් අපි ධ්‍යාන මට්ටම් සකස් කරගෙන අපි ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොත දක්වා මම කුමන ධ්‍යානයේද ඉන්නේ කියන කාරණේ හිතීම තහනම්. දැන් මේක මේ ධ්‍යානේ මේ මං ඉන්නේ මේ දිහා ඒවා හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම Taman සමාධියෙන් පිරිහීමට පත් වෙනවා. ඒ නිසා දැන් කාරණා දෙකක් තියෙනවා. එක ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි. දෙක මේ භාවනාවේදී කොතනද මම ඉන්නේ කුමන ධ්‍යානෙද මේ ධ්‍යානෙ මොකද්ද කියන කාරණේ හිතීම සම්පූර්ණයෙන්ම තහනම්. තේරෙනවද? මෙන්න මේ කාරණා දෙක මුලින්ම ඔබේ ජීවිතයට එකතු කරගන්න. දෙක එකතු කරගෙන මම දැන් ඔබට කිව්වා ආනාපාන සති භාවනාවට ඉඳ ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔබ කය ඍජුව තියෙන කෙලින් තියාගෙන ඉඳ ගන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනාවක් නිදාගෙන උනත් වඩන්න පුළුවන්. නමුත් ආනාපාන සතියේදී කය ඍජුව තියෙන්න ඕනේ. පුටුවක ඉඳගත්ත උනත් ප්‍රශ්නයක් නැහැ. එරමිනිය ගොතාගත්ත උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් කය රිජුව වාඩි වෙලා දැන් එයා මොකද්ද මුලින්ම කරන්නේ? මොකද්ද කරන්නේ? මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කරන්නේ කියලා. මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? එයා වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසය 3-4ක් ගන්නවා. අරගෙන මේ ශරීරය ප්‍රබෝධමත් කරගන්නවා. ඒ ආශ්වාසයේ ප්‍රබෝධයෙන් මේ ශරීරෙම කුල්මත් කරගන්නවා. එහෙම කුල්මත් කරගෙන එයා සුන්දර ප්‍රසන්න සිනහාවක් මුණ ඇති කරගන්නවා. ඒ සිනහවෙන් මුළු ශරීරෙම මේ සිනහවෙන් කුල්මත් කරගන්නවා. එතනින් දැන් කුල්මත් කරගත්තා සිනහවෙන් සතුරුනා කියන්නේ මොකද්ද? එයා තුල ප්‍රීතිය පස්සද්ධිය. එයා දැන් සප්තබොජ්ජංගික ශ්‍රේණියෙන් මතු කරලා ගත්තා. ඒ මතු කරගන්න එයා තුල වීරිය තිබ්බා. වීරිය තිබ්බේයි ධර්මයට අදාළව එයා හිතපු නිසා. එයා ධර්මයට අදාළව හිතුවේ එයා තුල සතිය සිහිය තිබ්බා. දැන් එයා ප්‍රීතිමත් හිතක් සකස් කරගෙන අන්න දැන් කොන්දේසි දෙක නැවත මම මතක් කරනවා. පළවෙනි කොන්දේසිය මොකද්ද? සිතීම තහනම්. දෙක කුමන ධානතලයේ ඉන්නවාද කියලා හිතීම දැකීම තහනම්. තේරෙනවද? සිනහවක් හිතේ ඇති කරගෙන ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන ප්‍රසන්න සිරුරක් ඇති කරගෙන දැන් එයා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරද්දී එයාගේ ආස්වාසයේ දිගභාවයෙන් තමයි පවතින්නේ. ඇයි දිගභාවයෙන් පවතින්නේ කුමක් නිසාද? අපේ මේ චංචල ඉරියව් නිසා නිරේතුරුවම මේ ගොරෝසු ඉරියව් නිසා ආස්වාසය දිගයි. එතකොට මේ ගොරෝසු ඉරියව් වලින් තමයි අපි මුලින්ම ආනාපාන සතියට වාඩි වෙන්නේ. හිත සමාධිමත් නැහැ. එතකොට මේ ගොරෝසු භාවය නිසා ඕනෑම කෙනෙක්ගේ ආස්වාසයේ ස්වභාවය දිගයි මේ මොහොතේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබට දැන් තියෙන එකම එක කාර්යයයි. දැන් එරමිනියා ගොතාගෙන ඔබ ආනාපාන සතියට අර ප්‍රසන්න මනසින් වාඩි වුණා. දැන් ඔබට තියෙන නෝනා හුස්ම දෙස බලා ඉඳීමයි. හුස්ම සිතීම නෙමෙයි. එතකොට දැන් මුලින්ම ඔබ දකින්නේ මොකද්ද? මේ ආස්වාසයේ දිගභාවය දකින්න. දැන් දිගයි කියලා හිතීම තහනම්. මම දැන් මුලින්ම කිව්වා හිතන්න බෑ කියලා. ඔබ දකින්නවා දැන්. ඔබේ ආශ්වාසයේ දිගභාවයේ පටන් මෙහෙම හුස්ම ගනිද්දී පටන් ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ඔබ සිහිය පවත්වාගෙන මෙහෙම නාසයෙන් ගිහිල්ලා ඔබ මේ සුලන් රැල්ල උදරයට ගිහිල්ලා උදරයෙන් ආයිමත් උඩට ඇවිල්ලා නාසයෙන් පිට වෙන තැන දක්වා සුලන් රැල්ලට ඔබේ හිත පිහිටනවා. දැන් ඔබ හිතුවද මොකොත්? හිතුවේ නෑ. මේ දිගයි ආශ්වාසයේ දිගයිද එහෙම හිතුවේ ගමන් විතර්ක සකස් වෙනවා තව. ඒ නිසා ඔබ දැන් සුලන් රැල්ලට හිත පිහිටනවා. මෙතනින් පටන් ගත්තනම් හුලන් රැල්ල මේ සුලන් රැල්ල ඔස්සේ ඔබ හිත අරන් ගිහිල්ලා ඔබ උදරයට හරහා ඒ සුලන් රැල්ල ගිහිල්ලා ආයිමත් උදරය හරහා නාසයෙන් පිට වෙන තැන දක්වා සිහිය පිහිටවගෙන ඉන්නවා සුලන් රැල්ලට. තේරෙනවද? හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න. මෙහෙම හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න මොහොතේ ඔබට ක්‍රමානුකූලව මේ ආශ්වාසයේ දිගභාවය සියුම් වෙනවා පේනවා. එතකොට ඒ සියුම් වෙන ස්වභාවය දකිමින් ඉන්නවා. දකිමින් ඒ සුලන් රැල්ලත් එක්කම හිත අරන් යන්න ඕනේ. බෑස් දෙක පියාගෙන සුලන් රැල්ලත් එක්කම හිත අරගෙන යනවා. අරන් ගිහලා සුලන් රැල්ලත් එක්කම හිත එළියට දානවා. දාලා දැන් ඔන්න ඔබට පේනවා දැන් ආශ්වාසයේ කෙටිභාවය සකස් වෙනවා කියලා. ඔබ දැන් ආනාපාන සතියේ එක අදියරක් ඉවරුණා ඈ. මොකක්ද ඒ අදියර? ආශ්වාසයේ දිගභාවය. නමුත් දැන් හිතීම තහනම් ඈ. මම ඔබට මේ දැනගන්නයි කියන්නේ. හිතන්න යන්න එපා ඒ වෙලාවේ ඈ. දැන් ක්‍රමානුකූලව ආශ්වාසයේ කෙටි වෙනවා. දැන් ඔබ
කෙටි ආශ්වාසය ඔබේ මේ නහයේ අගට දැනෙන්න පුළුවන්. ඊට පොඩ්ඩක් පල්ලෙහාට දැනෙන්න පුළුවන්. ඒ කෙටි ආශ්වාසය ඔස්සේ ඒ සුලන් රැල්ල ඔස්සේ හුස්ම ඔස්සේ ඔබේ හිත අරගෙන උදරයට යනවා ආයිමත් එළියට එනවා. දැන් ඔබට තේරෙනවා ආශ්වාසයේ කෙටිභාවයත් සියුම් වුණා කියලා. තේරෙනවද? ආශ්වාසයේ කෙටිභාවයත් සියුම් වුණා කියලා දැන් ඔබට තේරෙනවා. දැන් මොකද්ද උනේ? ආශ්වාසයේ දිගභාවයත් සියුම් වුණා. දැන් ඔබ ඒක දකිමින් හිතුවේ නෑ. ආශ්වාසයේ කෙටිභාවයත් සියුම් වුණා. ඔබ හිතුවේ නෑ දකිමින් හිටියා. තේරෙනවද? දැන් මෙහෙම ආශ්වාසයේ කෙටිභාවයත් සියුම් වුණාට පස්සේ දැන් මෙන්න සියුම් හුස්ම රැල්ලක් දැන් උදරය හරහා ක්‍රියාත්මක වෙනවා ඔබට පේනවා. සියුම් සුලන් රැල්ලක්. ඔබේ සියුම් සුරන් රැල්ල දෙස දැන් හිත යොමාගෙන ඉන්නවා. දකිනවා මොකද්ද මේ සුලන් රැල්ල තුල වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ එවිට නාසයෙන් ගන්නා පිට කරන හුස්ම රැල්ල පිළිබඳව අවධානයෙන් අප ඉවත් වෙනවා නේද? එහේ දැන් ආශ්වාසය අපි නහයෙන් තමයි කරන්නේ. නමුත් මේ කයේ ගොරෝසුභාවයේ සියුම් වෙච්ච නිසා අපි නාසයෙන් ඒක දැනෙන්නේ නැහැ. නැතු ආශ්වාස නොගෙන ඉන්නවා නෙමෙයි. මේ සුරන් රැල්ල නාසයෙන්ම තමයි එන්නේ. නමුත් නෝන අපිට ඒක ප්‍රකට නැහැ. මොකද ඒ තරම් දැන් කය සියුම් වීගෙන ඉන්නේ. පංච නීවරණ ගොරෝසුභාවයේ තුනී වෙලා ඉන්නේ. දැන් මේ තුනී වෙලා ආශ්වාසයේ දිගභාවයේ තුනී වුණා. කෙටිභාවයේ තුනී වුණා. අන්න දැන් Tamanට මේ උදරය හරහා සියුම් ආශ්වාස රැල්ලක් එහාට මෙහාට නලියනවා දඟලනවා දැන් පේනවා. දැන් ඒක Taman දකිමින් ඉන්නවා. දැන් ආශ්වාසයේ දිගභාවයට මොකද උනේ? ඒවා හිතීම තහනම්. කුමක්ද වෙන්නේ? වෙන දේ දකිමින් ඉන්නවා. තේන දැන් Tamanට පේනවා මෙතන නලියන සියුම් ආශ්වාසයක් ඇති වෙනවා කියලා. එතකොට මේ සියුම් ආශ්වාසයේ දකිමින් ඉන්නකොට නෝනා අන්න එක ක්ෂණයෙන් එයාගේ මුළු ශරීරයටම ක්‍රමානුකූලව ප්‍රීතිය මතුවෙනවා. තේරෙනවද? ප්‍රීතිමත් භාවයක් මතුවෙනවා. ප්‍රීතිමත් භාවයක් මතුවෙනකොට ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ දැන් ඉන් අනතුරුව උදාවන අවස්ථාව පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේ. දැන් ඉස්සෙල්ලා දැන් එයාගේ ආශ්වාසය හොඳටම සියුම් වුණා. දැන් අර සියුම් ආශ්වාස රැල්ල ඒක හරි සියුම් ආශ්වාස රැල්ලක්. ඒ සියුම් ආශ්වාස රැල්ල එනකොට නෝනා එයාට මේ කය නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාට මේ ලේ මස් සම්මැටනහර නැහැ. එයාට කය නොදැනී ගිහිල්ලා ඒ නොදැනී ගියා වූ කයේ අර සියුම් රැල්ල එයාට දැන් අරමුණු වෙනවා. එයා ඒ සියුම් ආශ්වාසය දිස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳි අන්න එයාගේ ප්‍රීතිය සකස් වෙනවා. නමුත් දැන් ප්‍රීතිය සකස් වෙන්නේ මෙයාට කය අරමුණු වෙලා දැන් කයයට නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාගේ කය කියන්නේ නෝනා ප්‍රීතිය. ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට ඇති වෙනවා. තේරෙනවද? සැපයක් කියන ප්‍රබෝධයක් පස්සද්ධියක්. දැන් එතකොට එයාට මොකද්ද දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ? එයාට මේ සියුම් ආශ්වාසය අරමුණු වෙනවා. දැන් මේ සියුම් ආශ්වාසය අරමුණු වෙන වෙලාවේ එයාට දැන් මේ සියුම් ආශ්වාසය දිහා බලන්නම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. එයාට දැන් ප්‍රීතිය දිහා බැලුවට ප්‍රශ්නයක් නැහැ. එයා දැන් ප්‍රීතිය දිහා බැලුවා කියලා මේ ආශ්වාසය කවදාකවත් දුර්වල වීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ එයා දන්නවා නෝනා මේ ආශ්වාස ප්‍රාශ්වාසයමයි ප්‍රීතියක් බවට පත් උනේ කියලා. ඒ එතෙන්ට ගියාට පස්සේ ඒක දකින්න දෙයක්. මේ ආශ්වාසයමයි සියුම් ආශ්වාස රැල්ලමයි දැන් මේ ප්‍රීතියක් බවට පත් උනේ කියලා. දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. දැන් එයා කොතනද ඉන්නේ? සියුම් ආශ්වාස ප්‍රාශ්වාසය දකින්නවා. තේරෙනවද? අවශ්‍ය නම් දකින්න පුළුවන්. ප්‍රීතියක් සැපයක් තියෙනවා. දැන් කාරණා කීයක් තියෙනවද? සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයක් දැනෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක්. අන්න දැන් මෙතනින් එක අදියරක් ඉවරයි. හොඳට මම මේ අදියර අවසානයේදී බෙදලා පෙන්නනවා. දැන් මෙතන පළවෙනි අදියර ඉවරයි. මොකද්ද පළවෙනි අදියරේ තුල යා තුල තිබ්බේ? ආශ්වාසයේ අර සියුම් සුන්දර ආශ්වාසයක් එතට දැනුණා. ඒ දැනෙන මොහොතේ නෝනා එයාට ප්‍රීතිය සහ පස්සද්ධිය ජීවිතය තුල තියෙනවා. දැන් මේ ප්‍රීතිය සකස් වෙන මොහොතේ එයා මොකද කරන්නේ? ආර සියුම් ආශ්වාස ප්‍රාශ්වාසය නැත්තම් අර හුස්ම කෙරේ තියෙන අවධානය බැහැර කරනවා. දැන් එයාට හුස්මෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දැන් හුස්ම දිහා බලන්න ඕනේ නැහැ. මොකද එයා ඒ වෙනකොට දන්නවා නෝනා හුස්මමයි ප්‍රීතිය බවට පත් උනේ කියලා. හුස්ම නම් ප්‍රීතිය බවට පත් උනේ. ප්‍රීතිය දකිද්දි හුස්මත් ආරක්ෂා වෙලා තියෙනවා. දෙකම බලක දකින්න ඕනේද? දකින්න අවශ්‍ය නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ප්‍රීතිය දකිද්දී හුස්මත් එහි රැඳී තිබේ නම් කය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් කුමක්ද ස්වාමීන් වහන්සේ? කය කිසි දෙයක් පේන්නේ නැහැ. අපිට තර සියුම් සුරන් රැල්ල විතරයි දකින්නේ. ඒ සුරන් රැල්ලේදී නෝනා මේ කය බවට ප්‍රීතියයි සැපයයි පත් වෙලා. දැන් ප්‍රීතියයි සැපයයි තමයි රූපය කය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රීතිය සැපය නැමැති කය තුල අන්න අර සීන් සුරන් රැල්ල ඕනනම් Tamanට දැන් දකින්න පුළුවන්. නමුත් දැන් Taman ඒක දකින්නේ නැහැ. දැන් හුස්මෙන් අවධානය අයින් කරන්න. දැන් හුස්මට ආයිමත් හොයන්න යන්න ඕනේ නැහැ. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? දැන් මම පළවෙනි අදියර ඉවර කළා ඈ. මොකද්ද පළවෙනි අදියර? සියුම් ආශ්වාස රැල්ලත් ප්‍රීතියත් සැපයත් කියන තැනින් පළ. දැන් ඔබ මොකද කරන්නේ මේ වෙලාවේ? අර සියුම් හුස්ම කෙරෙහි තියෙනා වූ හිත අයින් කරනවා.
දැන් එයා මොකද කරන්නේ සියුම් මේ හුස්ම රැල්ල ගැන දකින්න අවස්ථාවක් නැහැ. එයා දැන් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් එයා ප්‍රීතිය ගැන දකිනවා. තේරෙනවද? දැන් එයාගේ කය ප්‍රීතිමත් භාවයට පත් වෙලා තියෙන්නේ. එයා ඒ ප්‍රීතිය මනසින් දකිමින් ඒ ප්‍රීතිය තව ශක්තිමත් කරගන්නවා. දැන් එයාට මේ හුලන් රැල්ල පිළිබඳ ප්‍රශ්නයක් නෑ, හුස්ම ගැන ප්‍රශ්නයක් නෑ. දැන් එයා හොඳටම දන්නවා හුස්මයි මේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙන්නේ කියලා. දැන් එයා මේ ප්‍රීතිය ගැන නිරතුරුව දකිමින් ඒ ප්‍රීතිය ආස්වාදයෙන් නොවන මේ මුළු ශරීරෙම ප්‍රීතිමත් කරගන්නවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. යමෙක් රෙද්දක් අරගෙන මේ වස්ත්‍රයක් අරගෙන වතුර බාල්දියක් ළඟට ගිහිල්ලා මේ වස්ත්‍රයේ අර වතුර බාල්දියේ ඔබ යම්සේ මුළු වස්ත්‍රයේම තෙත් කරනවාද ඒ වගේ එයා ප්‍රීතියෙන් මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒ වගේ යම් කෙනෙක් ජල තටාකයට ගිහිල්ලා ඒකට බැහැලා ඒකට ගිලිලා යම්සේ ගිලමින් මුළු ශරීරෙම වතුරෙන් තෙත් කරනවාද ඒ වගේ ප්‍රීතියෙන් එයා මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒක එයා වඩලා ගන්න ඕනේ නෝනා. දකිමින් ගන්න ඕනේ. එයා දැන් ඔබ හිතන්නකෝ ඔබ දැන් මං කිව්වොත් එimhe ඔබ හිනාවක් ඇති කරගෙන ඒ හිනාවෙන් ශරීරෙම කුල්මත් කරගන්න කියලා ඔබට ඒක පුළුවන් නේ. ලස්සන හිනාවක් ඇති කරන් ඒ සිනාවේ ආස්වාදයෙන් ඔබ කුල්මත් වෙන්න පුළුවන් නේද? ඒ වගේ අර කය සියුම් වෙලා තින්නේ, කය නොදැනී ගිහිල්ලා තින්නේ, හුස්ම රැල්ල නොදැනී ගිහිල්ලා තින්නේ. දැන් ඔබ දකින්නේ ප්‍රීතිය පමණයි. ඒ ප්‍රීතියෙන් මේ ශාරීරිය මහ නෝනා ආස්වාදයෙන් කුල්මත් කරගන්න කියනවා. ආස්වාදේ මෙතන ආනාපාන සතියේ තියෙන ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ ආස්වාදයෙන් මේක කුල්මත් කරගන්න කියනවා. ඒ කුල්මත් කරගනිමින් ඒ ප්‍රීතිය දකිමින් කැමැති තාක් ඔබට ඉන්න කියනවා. ඔබට කැමැති තාක් ඉන්න පුළුවන්. පැය කාලද භාගෙද පැයද දෙකද කියන කාරණේ අදාළ නැහැ. ඔබට තියෙන ප්‍රීතිය දකිමින් ඒ ප්‍රීතිය විඳිමින් ඉන්න විතරයි. දැන් ඔබ ප්‍රීතිය දකිමින් ඉන්නවා. ඒ මොහොතේ නෝනා ඔබ දකිනවා ඒ සුන්දර විඳීම කියන කාරණය මේ ලෝකයේ කිසිම කාම සම්පතකින් විඳින්න බැරි සුන්දරත්වයක්. තේරෙනවද? එතකොට එයා මේ ප්‍රීතිය දකිමින් කැමැති තාක් හිටියාට පස්සේ දැන් ඔන්න එතනින් දැන් තවාදියරක් අයින් වෙනවා. එයා ප්‍රීතිය කැමැති තාක් වින්දට පස්සේ ප්‍රීතිය දැකීම අතහරිනවා. අයින් කරන මොහොතේම නෝනා එයා තුල දැන් තියෙන සැපය. තේරෙනවද? දැන් ප්‍රීතියයි සැපයයි කලමේ මෙතන තිබ්බේ මෙච්චර වෙලා නමුත් දැන් ප්‍රීතිය ගැන දැකීම සම්පූර්ණයෙන්ම අයින් කරාට පස්සේ දැන් ප්‍රීතිය නෙමේ යාට අරමුණු වෙන්නේ සැපය. එයා ඒ සැපය කියලා කියන්නේ නෝනා නිරතුරුවම පස්සද්ධිය. සැහැල්ලුව, පාවෙන ස්වභාවය, කයේ නොදැනී යන භාවය. එතකොට ඒ සැපය අත්විඳින්න බුදුරජාන් වහන්සේ කියනවා කැමැති තාක් ඔබ ජීවත් වෙන්න කියලා. දැන් එයාට තුලන් රැල්ල එහෙම නැත්නම් හුස්ම රැල්ල පිළිබඳ යාට දැක්මක් නැහැ. එතනින් ගියාම ප්‍රීතිය පිළිබඳ දැකීමක් නැහැ. දැන් තියෙන්නේ සැපේ ආස්වාදයේ තුල යා ඉන්නවා. සැපේ ආස්වාදයේ කැමැති තාක් විඳිමින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෝනා යාට සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. ඒ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන මේ නලල් තලයේ ආශ්‍රිතව. තේරෙනවද? මේ නලලට ආශ්‍රිතව තමයි අරමුණු වෙලා තමයි මේ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ ආලෝක සංඥාවට භාවනා යෝගියා ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද ස්වාමීන් වහන්සේ? එයා පුරුදු නැති කෙනෙක් නම් එයා තිගස්සෙනවා. මොකද ඒ ආලෝක සංඥාව ඒසා ප්‍රභාස්වරයි. ඒ ආලෝක සංඥාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. එයාගේ හිතේ ප්‍රභාස්වරභාවය. එයා තුලිනුයි ආලෝක සංඥාව මතුවෙන්නේ. ඒතකොට එයා හරියටම සැපේ කියන ඉලක්කයට ආවනන්න ඕන. ආලෝක සංඥාව ශරණයෙන් එද්දී අනිවාර්යයෙන්ම එයා තිගස්සෙනවා. එයා තිගැස්සිලා ආලෝක සංඥාව ගැන හිතුවොත් හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වලයි. මොකද හිතුවනේ හිතන්න බෑ දකින්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා පුරුදු නැති කෙනා ආලෝක සංඥාව එන මොහොතේම බය වෙනවා, ගැටෙනවා. මොකද්ද මේ උනේ කියලා හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වල යනවා. දුර්වල කෙන ආලෝක සංඥාව අවපහ ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒක විකෘති වෙනවා. නැත්නම් ඒක අර කිරිබත් කෑල්ලක් වගේ හැඩයකට එනවා. ඒ එක විකෘතීන් බවට පත් වෙනවා. ඒ විකෘතිය කියන්නේ මොකද්ද? අන්න හිතේ දුර්වලභාවය, ප්‍රභාෂරභාවය දුර්වල වෙනවා. ඒ ආලෝක සංඥාව දිස්වන්නේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? හැඩයක් තියනවද? කොයි ස්වරූපයෙන්ද? නිරතුරු ඒක රවුමක් ආකාරයට තියෙන්නේ. නමුත් ඒ රවුම නෝනා නිකන් පුපුරන ආලෝකයක් එළියට දෙන්නේ. ඒක පුදුමාකාර ප්‍රභාෂරයි. පළවෙනි පාර දකින්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා කලබල වෙනවා. මොකක්ද මේ උනේ කියලා එයාට හිතන්න වෙනවා. මොකද එයා ආස්වාදය තුලනේ මේක එන්නේ. ඒ නිසා මේ ආලෝක සංඥාව වැටුණ මොහොතේ එයාට හිතන්න බෑ මේ මොකද්ද කියලා. ආලෝක සංඥාව දකිමින් එයා ඉන්නවා. තේනද? දැන් මොකද්ද උනේ? සැපය බැහැර වුණා. සැපය බැහැර වුණ තැන දැන් සැපය ගැන නෙමෙයි එයා දකින්නේ ආලෝක සංඥාව ගැන. දැන් එයා කැමැති තාක් ආලෝක සංඥාව තුල ජීවත් වෙනවා. කැමැති තාක් ආලෝක සංඥාව තුල ජීවත් වෙලා දැන් එයාට පුළුවන් දැන් ඇති කියලා හිතුනොත් ආස්වාසේ ක්‍රමානුකූලව වේගවත් භාවය ඇති කරගෙන ආයිමත් ආනාපාන සතියෙන් අර මුල් තැනට එන්න.
එයා ක්‍රමානුකූලව ආශ්වාසයේ දිගභාවය ඇති කරගෙන ඒකට එන්න ඕනේ. වේගවත් භාවය ඇති කරගෙන ආවා. දැන් ඔතනින් ඕන ආනාපාන සති භාවනාවේ එක අදියරක් ඉවරයි. රූපාවචර අදියර ඉවරයි. දැන් තමයි නෝනා ආනාපාන සතියේ තියෙන තීරණාත්මක නැත්තම් සුවිශේෂීම තැනට දැන් අපි එන්නේ. දැන් මම මේ කියන තැනට එනකන් ආලාර කාලාම උද්දකරාම පුත්‍රලත් කළා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියට කරපු දේ තමයි දැන් මම දැන් කියන්නේ. මේක තමයි ආනාපාන සති භාවනාවේ සුවිශේෂීම නිවන් මාර්ගය මතු කරලා දෙන්නා වූ අංග 3. මට සමාවන්න ස්වාමීන් වහන්ස භාවනාවේ නිවන් මාර්ගයේ මතු කර දෙන අංග 3 පැහැදිලි කර ගැනීමට මත්තෙන් මට ඔබ වහන්සේගෙන් විමසන්නට හිතෙනවා මේ ආලෝක සංඥාව භාවනා යෝගියාට දිස්වීමට කොයිතරම් පුළුල් කාල පරාසයක් ගත වෙනවද ස්වාමීන් වහන්ස? නැහැ ඒක එයාගේ පංච නීවරණ යටපත් වුණ ස්වභාවය මත විනාඩි 10කින් එන්න පුළුවන්. තේන්න ඒක පුරුල් පරාසයක් කියන්නේ නැහැ. ඒක එක්කනාගේ අත්දැකීම් තුළ ඒකට එන්න පුළුවන්. විනාඩි 10ක් තුළ එන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේක තමයි නෝනා ආනාපාන සති භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහත් ඵලයේ තැනට අපි අරගෙන යන තැන. එතනදි දැන් මොකද්ද කරන්නේ? දැන් එයා ආනාපාන සති අර භාවනාවෙන් පල්ලෙහාට ආවා ප්‍රමාණිකූලව. නමුත් දැන් එයාගේ හිත හොඳට සමාධිමත්. නමුත් ධානා මට්ටම් එයා තුල නැහැ. හිත සමාධිමත්. මේ සමාධිමත් හිතෙන් බුදුරජාණන් වහන්සේ කියනවා කාරණා 3ක් දකින්න කියලා. කාරණා 3ක්. මේ කාරණා 3න් මුල් කාරණය මොකද්ද? මුල් කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉන්න සමාධිමත් හිතෙන් මේ කුමක්ද උනේ කියන කාරණේ දකින්න කියලා. තේරෙනවද? මොකද්ද දැන් මෙතන උනේ කියන කාරණේ දකින්න කියලා. මොකක්ද එයා දකින්නවා ගැන හිතන්න කියලා. දැන් හිතන්න පුළුවන් ඈ. දැන් දැකීම ඉවරයි. දැන් හිතන්න දැන් තියෙන හිතන තැන මොකද්ද උනේ කියලා හිතන්න කියනවා. එතකොට මොකද්ද උනේ? ආශ්වාස ප්‍රාශ්වාසයේ දිගභාවයක් තිබ්බා. ආශ්වාස ප්‍රාශ්වාසයේ කෙටිභාවයක් ඇති වුණා. ආශ්වාස ප්‍රාශ්වාසයේ සියුම්භාවයක් ඇති වුණා. ප්‍රීතිය ඇති වුණා. සැපය ඇති වුණා. අර ආලෝක සංඥාව තුළින් උපේක්ෂාව අන්න එයා දැන් නුවණින් දකිනවා. මොකක්ද නුවණින් හිතනවා මෙන්න මේකයි සිද්ධ වුනේ කියලා. දැන් ඒක තමයි පළවෙනි අදියර. දෙවෙනි අදියර බවට පත් වෙන්නේ නෝනා. දෙවෙනි අදියරේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න දැන් තමයි ධානාතල වෙන් කරලා දකින්න තැන. තේරෙනවද? දැන් මෙතෙන්ට එනකන් ධානාතල හිතන්න බෑ. දැන් මේ දෙවෙනි අදියරේදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ ගත කළා වූ ආනාපාන සති භාවනාව ධාන වශයෙන් බෙදලා වෙන් කරලා දකින්න කියලා. අන්න දැන් දකින්න තැන. තේරෙන හිතන තැන. එතකොට දැන් ඒ යෝගාවචරයා දැන් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සති සූත්‍රයට අදාළව අන්න මේ තමන් ගත කළා වූ ආනාපාන සතිය ධාන වශයෙන් බෙදනවා. එතකොට ධාන වශයෙන් බෙදලා බලන්නේ කොහොමද? දැන් මම ඔබට කිව්වා අර ආශ්වාසයේ දිගභාවය සියුම් වුණා, කෙටිභාවය සකස් වුණා. කෙටිභාවය සකස් වෙලා දැන් ඔබට සියුම් ආශ්වාස සුරන් රැල්ලක් දකිනවා. තේරෙනද? ඒක මේ උදරයේ සියුම් නලියන ස්වභාවයේ තියෙනා වූ සියුම්පත් වුණ තැනක්. ඒ සියුම්භාවය දකිද්දී ඔබ තුල මොකද්ද තිබ්බේ? ප්‍රීතියක් තිබ්බා, සැපයක් තිබ්බා. දැන් ඔබට ඕන නම් ප්‍රීතිය ගැන මොහොතක් නතර කරලා මේ හුලන් රැල්ලට හිත යොමු කරන්න පුළුවන්. එතකොට දැන් එතන මොකද්ද තිබ්බේ? සියුම් සුරන් රැල්ලත් ඔබට අරමුණු වෙනවා. ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න නෝනා එතන තමයි පළවෙනි ධාන තලය. මොකද පළවෙනි ධාන තලය? විචාර විතර්ක සහිත. මොකද ඔබ තාම මේ සිහින් සුරන් රැල්ල දකිනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධාන තලය. අන්න දැන් Taman ධාන බෙදලා බලනවා. මොකද පළවෙනි ධාන තලය විචාර විතර්ක සහිත. මොකද සියුම් සුරන් රැල්ල තාම අරමුණු වෙනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධාන තලය. අන්න දැන් Taman බෙදලා දකිනවා. දැන් පළවෙනි ධාන තලයෙන් පස්සේ ඔබ මොකද කළේ? දැන් මම ඔබට කිව්වා අර සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. එතකොට දැන් මොකක්ද ඔබ තුල තිබ්බේ? ප්‍රීතිය සහ සැපය. අන්න දැන් විචාර විතර්ක නිරුද්ධ වූ ප්‍රීතිය සැපය සහිත දෙවෙනි ධාන තලය. තේරෙනවද? දැන් ආස්වාස සම්පූර්ණයෙන්ම අයින් කළා. හුස්ම රැල්ල අයින් කළා. අයින් කළා කොතෙන්ද ආවේ? ප්‍රීතිය සහ සැපයට. එතකොට විචාර විතර්ක රහිත ප්‍රීතිය සැපය සහිත අන්න දෙවෙනි ධාන තලය. එතකොට දැන් ඊළඟට මම මොකද්ද ඔබලාට කිව්වේ? දැන් එයාට හුස්ම රැල්ල අරමුණු වෙන්නෙත් නැහැ. ප්‍රීතියත් එයා අයින් කළා. එතකොට අන්න දැන් මොකද්ද උනේ? විචාර විතර්ක රහිත ප්‍රීතිය රහිත සැපය සහිත තුන්වෙනි ධාන තලය. හරිද? තුන්වෙනි ධාන තලය. මොකක්ද තුන්වෙනි ධාන තලය? විචාර විතර්ක රහිත නැති ප්‍රීතියත් නැති සැපය සුඛය සහිත තුන්වෙනි ධාන තලය. දැන් එතකොට දැන් යා සැපය තුල කැමැති තාක් ආස්වාදයේ විඳලා ඊළඟට යාට මොකද උනේ? සුන්දර ආලෝක සංඥාව සකස් වුණා. සියල්ලම දැන් යාට අතහැරුණා. තේරෙනවද? දැන් මොනවද අතහැරුණේ? විචාර විතර්ක, ප්‍රීති, සැප නිරුද්ධ වූ උපේක්ෂාව සහිත හතරවෙනි ධාන තලය. ඒ තමයි අර ආලෝක
සංඥාව. එහෙනම් දැන් එයා දැන් අන්න නෝනා බලනවා මෙන්න දැන් එයා ධ්‍යාන බෙදලා බැලුවා. බුදුරජාණන් වහන්සේ කියන එක බලන්න කියලා. ඒතකොට ඒක බලන්න අපි කලබල වෙන්න ඕනේ. මේ තැනට එනකම් අපි ඉන්න ඕනේ. මේ තැනට එනකම් භාවනාවෙන් බැහැර වෙලා අර දෙවෙනි අදිරයට එනකම් අපි ඉන්න ඕනේ. දැන් දෙවෙනි අදිරේදී අපි ධ්‍යානතල බෙලලා බැලුවට පස්සේ මෙන්න බුදුරජාණන් වහන්සේ තුන්වෙනි අදියර මේ ආනාපාන සතියේ සුවිශේෂී විදර්ශනාමය අවධියට අපි අරන් යනවා. ඒ සුවිශේෂී විදර්ශනාමය අවධියේදී අපි මොකද කරන්නේ? එයා දැන් මේ ආනාපාන සති භාවනාව සතර සටිපට්ඨානයන් මතු කරලා ගන්න භාවනාව බවට පත් කරනවා. දැන් මෙතන තමයි අපිව කෙලින්ම උතුම් රහත් ඵලයට මේ ආනාපාන සති භාවනාව අරගෙන යන්නේ. සෝවාන් ඵලයට රහත් ඵලයට. එයා දැන් මේ ආනාපාන සති සමාධිය මේ ධ්‍යාන සමාධිය නෝනා එයා දැන් සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මතු කරලා දකිනවා. එයා මතු කරලා දකින්නේ මොකද්ද? එයා අර සමාධිමත් හිතෙන් දැස් දෙක පියා දැන් ධ්‍යාන මට්ටම් වල නෙමෙයි ඉන්නේ. ධ්‍යාන වලින් බහැලා. එයා අර සමාධිමත් හිතෙන් දැන් දකිනවා. මේ මොහොතේ නිරේතුරුව මෙයා දකිනවා මේ මොහොතේ මා තුල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ සෑම ධ්‍යානතලයක්ම සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? එයා රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මේ ධ්‍යානතල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි කියලා දකින වෙලාවෙම කායානු සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායනුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා. අන්න කායනුපස්සනාව මතු කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ රූපේ අනිත්‍යතාවය දකින්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි රූපයේ අනිත්‍යභාවය දකිනවා කියන තැන්දිම නෝන අපි තුල එකපාරට චිත්‍රයක් එන්න ඕනේ. ඒ චිත්‍රය තුල මරණානුස්සතිය අසුභය පිළිකුල මේ සියල්ල මේ චිත්‍රය තුල තියෙනවා. ඒක පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්නේ නැත්නම් ඒක හිමීට පුරුදු වෙන්න. තේරෙනවද? දැන් අනිත්‍යයි කියලා රූපය අනිත්‍යයි කියලා දකිද්දිම ඒ චිත්‍රයටම අර සියල්ලම එකට ගොනු වෙනවා. දැන් දස දිසාවේම සත්‍යෝ සුවපත් වේවා කිව්වහම උතුරු දිසාවේ දකුණු දිසා මෙහෙම කිය යන්න ඕනේ නැහැ. මුලින් කිය යන්න ඕනේ. නමුත් මේක කියලා පුහුණුනාට පස්සේ නෝනා දස දිසාවම කියද්දී අර චිත්‍රය එකපාරට ඇවිල්ලා. අර සස්ත්‍රීක දිව්‍යතල බ්‍රහ්මතල නිරය දක්වා දස දිසාවම ඇවිල්ලා. එතකොට ඔබට තියෙන සුවපත් වේවා කියන්න විතරයි. දැන් අර චිත්‍ර එතෙන්ට චිත්‍රය ඔබ ගන්න ඕනේ. එතකොට දැන් ඔබ දැන් මෙතනදී යන තුන්වෙනි අදිරේදී බලනවා මේ සමාධිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනයි මේ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියන දකින වෙලාවේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ කායානුපස්සනාව මතු කරගත්තා වෙනවා. ඊළඟට ඔබ දකිනවා මේ භාවනාවට යොමු වෙච්ච මොහොතේ පටන් මම මේ හතරවෙනි ධ්‍යාන තලයේ ඇති කරගන්න මොහොත දක්වා මා තුල වැඩුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා සාගත වේදනාවක්ද? සැප වේදනා සහ උපේක්ෂා සාගත වේදනා දෙකම මා තුල වැඩුණා. එතකොට මේ සැප වේදනා දුක් වේදනා නිත්‍යද අනිත්‍යද? අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දැක්කා. එහෙනම් බලන්න මේ කායානුපස්සනාව අපි තුල දැන් වැඩුණේ වේදනානුපස්සනාව අපි තුල වැඩුණේ සිතුවිලි ඇසුරෙන් පංච උපාදානස්කන්ධයක් ඇසුරෙන්මයි ඒ සිත අනිත්‍යයි කියලා දකින මොහොතේම අන්න චිත්තානුපස්සනාව වැඩුණා. දැන් මේවා සිතුවිලි හැටියට අපි දැන් දැක්කේ නේද? සකස් වෙන්න මේ සිතුවිලි නිත්‍යද අනිත්‍යද? දැන් ඔබ වේදනානුපස්සනාව අනිත්‍යයි කියලා දැක්ක සිත නිත්‍යද අනිත්‍යද? ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ අන්න චිත්තානුපස්සනාව දකිනවා සතර සතිපට්ඨාන ධර්මයෙන්. ඊට පස්සේ ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව වඩපු කාලයේ පුරාවට මා තුල සකස් වුණේ පංච නීවරණයක්ද සප්තබොජ්ජංගයක්ද? ඒ සප්තබොජ්ජංග නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින වෙලාවේ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ධම්මානුපස්සනාව ඔබ අන්න ආනාපාන සති තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරලා ගත්තා. නිවන් මාර්ගය මතු කරලා ගත්තා. විදර්ශනා නුවණ මතු කරලා ගත්තා. රූපේ වේදනාවේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඊළඟට ඔබ මොකද කරන්නේ? මේ ආනාපාන සති භාවනාව තුලින් නෝනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. දැන් මුලින්ම ඔබ දැක්කේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය. දැන් ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්නේ කොහොමද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ සමාධිමත් හිත සකස් වුණා වූ මේ ප්‍රීතිය පස්සද්ධිය සකස් වුණා වූ සැපේ උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි දකින මොහොතේම ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව පුරාවට මා තුල වැඩුණා වූ සැප වේදනාවන් සහ උපේක්ෂා සාගත වේදනාවන් අනිත්‍යයි කියලා මොහොතක් දකින වෙලාවේ ඔබ පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට ඔබ දකිනවා නිරේතුරුව මේ ආනාපාන සති භාවනාව තුල කොච්චරනම් සංඥාවන් හඳුනා ගැනීමන් සකස් වෙන්නේ නැද්ද?
මේ මෙන්න දැන් ආශ්වාසයේ දිගභාවය මෙන්න කෙටිභාවය මෙන්න නිරුද්ධ වුණා මෙන්න ප්‍රීතිය මෙන්න සැපය මෙන්න පළවෙනි ධානය මෙන්න දෙවෙනි මේ ආකාරයෙන් ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන්න අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ තුළ වැඩුණා වූ මේ කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයට අදාළව අනිත්‍යභාවය දකිනවා. මේ ආනාපාන සති භාවනාව තුළ ඔබ තුළ වැඩුණා වූ යම් විඥානයක් විශේෂ වූ දැනීම. මේක පළවෙනි ධානය, මේක දෙවෙනි ධානය, මේක තුන්වෙනි ධානය, මේක හතරවෙනි ධානය, මේක සැපය, මේක ප්‍රීතිය, මේක උපේක්ෂාව කියලා විශේෂ වූ දැනීම. මුලින් අපි විශේෂ වූ හඳුනා ගැනීම දැක්කේ. මේ විශේෂ වූ දැනීම නිත්‍යද අනිත්‍යද? එහෙනම් නෝනා මේ විශේෂ සෑම දැනීමක්ම අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන විඥානස්කන්ධයේ අනිත්‍යභාවය අන්න බලන්න ආනාපාන සති භාවනාව තුළින් අපි මුලින් සතර සතිපට්ඨානයන් මතු කරලා දැක්කා. දැන් දෙවනුව මොකද දැක්කේ? වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඊළඟට යා දකින්නවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මේ ආනාපාන සති භාවනාව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට යා ගලපලා දකින්නවා. එයා දකිනවා අතීතයේ මන් සම්මා සම්බුද්ධ ශාසනවල පටිච්ච සමුප්පන්නව ඉපදිලා කොයි සානම් ධ්‍යාන සකස් කරගන්න නැද්ද? කොයි සානම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉන්නේ නැද්ද? මේ සකස් වුණා වූ සෑම ධ්‍යානයක්ම සකස් වුණේ රූපයක් ඇසුරෙන්. ඒ අතීත රූපස්කන්ධය නිට්ටයද අනිත්‍යද? ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතයේ මං ආනාපාන සතිය මේ ධ්‍යාන පුහුණු කරලා කොච්චර සැප වේදනාවන් උපේක්ෂා සාගත වේදනාවන් විඳින්නේ නැද්ද? මං රූපාවචර බ්‍රහ්මතලවල අරූපාවචර දක්පදක්වල කල්ප ගණන් එරමිනියා ගොතාගෙන මේ උපේක්ෂාවේ වේදන විඳීම විඳින්නේ නැති ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වුණා කියද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතයේ මං කොච්චරනම් මේ ධ්‍යාන මට්ටම් සකස් කරගෙන කොයිසා හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මෙන්න මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා හඳුනාගත්තා. මේක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල කියලා හඳුනාගත්තා. මෙන්න මං එර්දියෙන් ගමන් කරනවා කියලා හඳුනාගත්තා. මේ සෑම හඳුනා ගැනීමක්ම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින මොහොතේ අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා අතීතයේ ආනාපාන සතිය පුහුණු කරලා යම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලෝ ඉපදුනා නම් ඕනා එහෙමනම් නිරේතුළුවේ සකස් වුණා වූ කුසල් සංස්කාරයන් නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වුණා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිද්දී එයා අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව නොවන සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේ මෙයා අතීතයේ ආනාපාන සති භාවනාව වඩලා කොච්චරනම් විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? මෙන්න නිත්‍ය වශයෙන් එයා ස්ථිර වශයෙන් දකිනවා මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා. මේක තමයි රූපාවචර බ්‍රහ්මතලය අරූපාවචර බ්‍රහ්මතලය මේකයි සමාධිය උපේක්ඛාව මේකයි ප්‍රීතිය සැපය කියලා ස්ථිර වශයෙන් දකිනවා. මේ විඥානයන් නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත විඥානස්කන්ධයේ අනිත්‍යභාවය දැන් යා මොකද්ද කළේ? මුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. දෙවනුව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. මේ දෙක තුලින් දැන් යා නුවණින් දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් ආනාපාන සති භාවනාවට අදාළව ආනාපාන සති භාවනාවට අදාළව අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමානයත් අතීතයත් අනිත්‍ය නම් එයා ධ්‍යාන පිළිබඳව අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්නේ නැහැ. එයා ධ්‍යාන සකස් කරගනිමින් නිරේතුරුවේ ධ්‍යානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා ධ්‍යානයන්ගේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා ආස්වාදයේ තුල ධ්‍යාන මට්ටම් සකස් කරගෙන ඒ ආස්වාදයෙන් බහින මොහොතේම එයා ඒ සියලුම දේම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට ගලපනවා. එයා ධ්‍යාන මට්ටම් තුල ඉන්නේ නිරේතුරුවම ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොතේම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. දැන් එයාට රූපාවචර බ්‍රහ්මතලය කියන දේ සිහිපත් වෙද්දී එයා දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට දැන් අරූපාවචර බ්‍රහ්මතල ගැන සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තයෙන් දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සිහිපත් වෙද්දී එයා දකින්නේ මේවා අනිත්‍ය වූ දේවල් කියලා. අන්න එයා වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. එයා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ නිසා කවදාක්වත් එයා නැවත ධ්‍යාන නිසා නෝනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳීමක් නැහැ. අන්න එයා මේ භවයේ නිරෝධය වුණා නිරුද්ධ වුණා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එනිසා නෝනා දැන් ඔතන තමයි නිරේතුරුවම ආනාපාන සති භාවනාව තුළින් අපි උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්නේ.